දරුවන් සිහිනෙන් බය වෙනවද? නිතර නිතර අඬනවද? තැන තැන වැටෙනවද? කෑම කවන්න බැරිද? නිතර කේන්ති යනවද? රූස්සන් නැද්ද? හිතුවක්කාරද? පෙර කිව්වා වගේ මේකටත් හේතුව ගේ තුල මුළුවල ගේ වට තියෙන අපවිත්‍ර බව, ලිපේ අලු, කලේ වතුර, වතුර ටැංකිය වතුර, ගෑස් ලිප දින දෙක තුන අපිරිසිදුව තියන්න එපා. මේවා පල්ලෙවි දවස් දෙක තුන මේවා මත ඉඳුල් ද්‍රව්‍ය ආදී තිබ්බාම ගැටලු සහගත වෙනවා. දවස ගාන සුද්ධ පවිත්‍ර කරන්න 90ක් ඉහත උවදුරු දුරු කරගන්න හැකි. අලුත් ආහාර පිරිසිදු බව තුළ හමන වායුව කයට ජවය දෙනවා වගේ ඒ ආහාර වර්ග ඒ සියලු දේවල් අපවිත්‍ර වෙලා හමන වායුව කය අප්‍රාණික කොට රෝග ඇති කරයි. සැලකිලිමත් වෙනවා නම් බොහොම වටිනවා.